කොල්ලා උඹේ බඹරා අල්ලගනි. ආය යව්වා එකේ. මං කිව්වා නේද? ඕන දේ නෙමෙයි කරන්නේ. මේකේ ඉන්නේ උන් කුලප්පු වෙච්චාම යකෝ බණ ඇව්වා කිද? ආ රෙද්දක් උඩ යව්වේ. අතේ සල්ලි වියදම් කරලා වැඩක් කරලා ඒ වැඩේ ඵලය ගන්න නැත්තම් මේ මිනිස්සු කෙලස් බරයි. ඔක්කොම කෙලස් බරයි. ඔබ ඇත්තටම උඩනේ බැලුවේ ඔක්කොම. බෝධිසත්වයෝ වාගේ වීරිය පාරමිතාව වඩලා හිත එක අරමුණක තියාගන්නට පුළුවන් මට්ටමේ හිටියා නම් උඩ බලන්නේ. තුනුරුවන්ගේ ಗುಣ අදහාගෙන සද්ධර්මයේ විශේෂෙහිම ජීවිතේ ගියත් උඩින් කඩාගෙන වැටුණත් ග්‍රහලෝක ආයේ කොහෙවත් බලන්නේ. හැබැයි මේ අල්ලපු ගෙදර එක කෙඳිරි ගාන එකේ කුණ හොයන්න ඇවිදින මේකලා මේකගේ බඹරා උඩ කැරකෙනකොට තවත් කුලප්පු වෙනවා. ලෝකේ දියුණුයිනේ. දියුණුයි. දියුණු ලෝකේ හිඟා කනවා පුතා. ලෝකේ දියුණුයි. දියුණු ලෝකේ හිඟා කනවා. වල් වැදිලා. ඔය ඕන් නැති හරුප ගෙනල්ලා අමුන්නලා තමයි ඒ. උදාහරණ නම් තියෙනවා ගොඩක් කියන්න ඕකට ගැලපෙන ලැජ්ජය බෑ. පෞද්ගලිකව මුණ ගැහුණා නම් කිව්ව හැකි. එකක් කරන අතරේ තව එකක් කරන්න ගියපුවාම වෙන වැඩේ. මේවා සංයමයෙන් කරන්න ඕන වැඩ පුතා. ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ එක අරමුණක හිත තියාගෙන ඇහෙන දහම් පදේ මනාකොට දකිමින් බලමින් විඳිමින් ග්‍රහණය කරගෙන තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන ජීවිතයේ තියෙන ගැටලු ලියා ගන්න, ප්‍රශ්න නැති කරගන්න, දුක් වේදනා නැති කරගන්න, යහපත් ඉදිරි ගමනක් තනාගෙන සැබෑ බොදුනුවෙකු වීමේ වාග්යයට යන්න ලේසි නම් පුතා මේකලා ඔක්කොම නිවන් යන්න එපැයි. මෙච්චර කල් අහපු බණ හැටියට නිවන් යන්න බැරි උනේ ඔය මායාකාරී ලෝකයේ ඇතුලේ පුහු මාන්නය ජීවිතය තුල තියාගෙන ඒක හදන්න. දැන් මේ වීඩියෝ එක ලස්සන කරන එකනේ කරන්න ඕනේ. ඈ මෙතන හෙළුවේ නටන්න කියලා ඇල්ලුවා නම් ඒක හරියනවා. බණ කියද්දී ඔය වැඩේ හරියන්නේ නැහැ. යකඩ තැලුවා නම් අර මියුසිකල් එකක් ගෙනත් තියාගෙන ඒකට නම් ගැලපෙනවා. හැබැයි සද්ධර්ම දේශනාවක් පවත්වන වෙලාවේ ඔව්වා ගැලපෙනවා නම් මේ අය මෙලහට නිවන් දැකලා පින්නතුනි හිත හේලා කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න මහන්සි ගන්න.